ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්. දැන් එහෙනම් මොකද? හරි එහෙනම් කොහොමද දියුණු කරන්නේ? ඔන්න උනන්දුවෙන් අහන්න ඕන ප්‍රශ්න ටික. කොහොමද දියුණු කරන්නේ? එතකොට එහෙම දියුණු කරන්න ඕනේ කියන අදහස ගන්න කමට අපි කියනවා සති සම්පජානයි කියලා. එතකොට මේ ඔක්කොම ඔබට විමසන්න හිතෙන මට්ටම තියෙන්නේ. බයයිද සංසාරේ? ඔව්. සසර බියසයිත නම් ඇයි මට දැනෙන්නේ නැත්තේ? දැන් තමන් විමසනවා. දැනෙන්නේ නැත්තේ පින්වත්නි ඔබට ප්‍රඥාව නැද? හරි. ප්‍රඥාව මට මදි නම් මම ප්‍රඥාව ප්‍රාර්ථනා කරලා එළිය වැඩ මොනවද කරන්න ඕන? පහන් පත්තු කරන්න? මල් පූජා කරන්න? ප්‍රඥාව ලැබේවා කියලා හඳුන් කුරුපතු කරන්න මොකක්වත් ඕනේ නැහැ. එහෙනම් ප්‍රඥාව වඩන්නේ කොහොමද? ඔය ඔක්කොම ඉන්නේ සිහිනුවන තියෙන මිනිහෙක්ට විතරයි. සති සම්පජානේ නැත්තම් නිකම්ම කතා විතරයි මේ. ඔහොම වාඩි වෙලා අහගෙන හිටියා. ආයෙත් එළියට ගිහින් ආයෙ සුපුරුදු වැඩ ටික. දරුවගේ වැඩ, මොනුබුරාගේ වැඩ, උයන වැඩ, පිහන ඔයට වඩා වැඩ මොකක්වත් නැහැ නේ. ගෙවල් වල උපාසකම්මලට. ඊට පස්සේ ආයෙත් අනාථ වෙලා සමහරට දරුවගේ මොනුබුරයි නලව ඉඳලා නිරයට. ඊට පස්සේ නිරයට ගියාම ඉතින් මෙහෙ දාන දෙයි 7 දවසට 3 මාසෙට ඔක්කොම කරයි. හරියන් නිරේ. ඒතර එනන් තමන්ගේ ගැලවුම් කාර්යය විදිහට දරුවන්ගෙන් උදව්වක් ලැබෙයිද? ලැබෙන්නේ නැත. මොකද නිරේට ගියම් පින් අනුමෝදන් වෙන්න බෑ. නිරේට ගියොත් පින් අනුමෝදන් වෙන්න බෑ. තිරිසන් ලෝකේ උපන්නොත් පින් අනුමෝදන් වෙන්න බෑ. මනුස්ස ලෝකේ ඉපදුනොත් පින් අනුමෝදන් වෙන්න බෑ. ඒ අය පින් දුන්නට අනුමෝදන් වෙන්න බෑ. ඒ වෙනන් දැන් සමහර මෙහි එතකොට දැන් මෙහි අපි යහපත වෙනුවෙන් ඉතින් පින කරනවා පින අතාරින්න ඔක්කොම කරනවා. ඒක හොඳ දෙයක්. නමුත් පින්වත්නි පින කියන්නේ හැමදාම අනුමෝදන් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද නිරසත්වයකට පින ගැන අදහසක් නැහැ. මොකද නිරේ වනාහි ඒක මහා දුක්ඛ ස්කන්ධයක ප්‍රබලම තෝතැන්න. දුක්ඛ ස්කන්ධේ විශාලම තෝතැන්න. එතන අනුමෝදන් වෙන්න පුළුවන් පිනක් නැහැ පින්වත්නි. හරි. දැන් ඔබ හරි ප්‍රබෝධමත් ශ්‍රාවකයෙක් විදියට විමසන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි? මටත් ගැලවෙන්න පුළුවන් එච්චරයි. එතකොට දැන් ගොඩාක් අයට මට ගැලවෙන්න පුළුවන් කියලා හිතන්නේ. එයා හිතන්නේ මට බැරි වුණා කියලා. ඒ කාලේ බැරි වුණා. ඉස්සරහට පුළුවන් වෙයි. සමහර අය හිතනවා ඉස්සරහට පුළුවන් වෙයි කියලා හිතනවා. ඉස්සරහ විශ්වාසයක් තියන්න එපා. ඒ කාලේ බැරි වුණා කියලා වික්ෂෝපයක් හදාගන්නත් එපා. ඇයි? බැරි වුණේවා බැරි වෙලා ඉවරයි. ආයෙ ගිහින් නිවැරදි කරගන්න බෑනේ. ඉස්සරහට කරනවා කියලා හිතුවට ඉස්සරහට කරන්න තවම කාලයක් ඇවිල්ලා නැහැ. එනක් ඉස්සරහ විශ්වාස කරන්නෙත් නැහැ. බොන බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙගේ චින්තනය මොකද්ද? ඉදිරිය විශ්වාස කරන්නෙත් නැහැ. පසුපස කනස්සල්ලකට හේතුවක් හොයන්නෙත් නැහැ. එතකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් නෑ සාධාරණව බැලුවත් මම දැන් වයෝ වෘද්ධයි. එහෙම හිතන්න පුළුවන්. මගේ ජීවිතේ ගොඩක් කාලයක් දැන් ගෙවිලා ඉවරයි. දැන් මේ කාලේ මට ගෙවිලා හාන්දුරණේ දැන් තියෙන්නේ මං දැන් මේ ගෙවිච්ච කාලේ ඇතුළත දැන් කාලේ ගොඩාක් ගෙවිලා තියෙද්දි හාන්දුරණේ මං කොහොමද මං කරගන්නේ? අවබෝධයේ කාල නිර්ණයක් නෑ. ප්‍රඥාව වඩා ගන්න පුළුවන් නම් පින්වත්නි ලෙඩ ඇඳේ ඉඳලා අවබෝධය කරා යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥාව වඩන්න පුළුවන්. ඒක වඩලා හුරුවක් තියෙන එක වැදගත්. හුරුව අවශ්‍යයි. ඒ කියන්නේ ධර්මඥානයේ තිබුණ කෙනෙකුට මේක ඉක්මනින් කරගන්න පුළුවන්. ඒකට තමයි අපි මේ බණ එහෙම අහන්නේ. ධර්මඥානය කියන එකත් හරියට උදව් කරනවා ඒකට. හරියට උදව්. ඒ කියන්නේ ඒක එනං අවබෝධයට කාලයක් නැහැ. අර එක ස්වාමීන් වහන්සේ නමක් හිටියේ ලෙඩ ඇඳේ ඉන්නකොට එයාගෙන් බණ අහපු අය ඒ හාමුදුරන්ගෙන් බණ අහපු ඔක්කොම ඇවිල්ලා කියනවා මේ අනේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ අසනීප වෙලා උන්වහන්සේ අපවත් වෙන්න වගේ යන්නේ උන්වහන්සේ නම් පිරිනුවම් පායි. ඔන්න කතාව යනවා එළියේ. මොකක්ද යන්නේ? උන්වහන්සේ නම් පිරිනුවම් පායි. ඒ කියන්නේ මේගොල්ලෝ ඔක්කොම හිතාන ඉන්නේ මේ ගුරුවරයා රහත් වෙලා කියලා. අනික මිනිස්සු හරිය කැමතිනේ අනුන්ගේ අරහත්වේ හොයන්න. හරිය ආසයි මිනිස්සු ඒකට. මේ එළියේ මිනිස්සු අනුන්ගේ රහත්කම ගැන හොයන්න තරම් වෙන කිසි අවබෝධයකට කැමති නැහැ. ඊට පස්සේ ඒ රහත්කම හොයාගෙන ඒ රහතන් වහන්සේ බලන්න කියලා හිතාගෙන බස් අරන් යන જાතියක් නේ අපි. ඒ කියන්නේ මේ එළිය කෙනෙක් රහත් වුණා කියලා.
ඒ රහත්කම හොයාගෙන බස් අරගෙන යනවා. හරි දැන් ඒ රහත්කම අනුමෝදන් වුණා කියලා මම අඩුම යටත් පිරිසෙන් සෝතාපන්න මාර්ගයටවත් එනවා නම් අපි ගියාට කමන්නේ. අඩුම යටත් පිරිසෙන් සෝතාපන්න හරියා වැන්දොත් ඔයාට සෝතාපන්න මාර්ගයට එකතු වෙනවා. එහෙනම් කමන්නේ බස් අරගෙන ගියාට. බස් එක කරගෙන ගිහින් බල්ලාවට කමන්නේ. මොකද මේ බල්න එකේ යාට තියෙනවා අවම ප්‍රතිලාභය. මොකද්ද? සෝවාන් මාර්ගයට එකතු වෙනවා. එයා රහත් වෙලාද, මෙයා රහත් වෙලාද, එයා සෝතාපන්න වෙලාද, මෙයා එකක්වත් ඔබට වැදගත් නැහැ. වැදගත් නැහැ එකක්වත්. එකම දෙයක් වැදගත්. මොකද්ද? මම සෝතාපන්නයිද? මම සෝතාපන්න මාර්ගයට කිට්ටුද? මට සෝතාපන්න වීමේ කුසලතාවයේ කොයි ප්‍රමාණයට තියනවද? මට සෝතාපන්න වෙනවා නම් මගේ සක්කාය දිට්ඨි ප්‍රමාණය කොච්චරද? එතකොට මට ලෝකේ අනිත්‍ය වශයෙන් වැටහෙන ධාරිතාවේ කොච්චරද? දුක් වශයෙන් වැටහෙන ධාරිතාවේ කොච්චරද? අනාත්ම වශයෙන් වැටහෙන ධාරිතාවේ කොච්චරද? මට අනිමිත්ත විමෝක්ෂයෙන්ද අවබෝධය කරා යන්න පුළුවන්. ශුන්්‍යත විමෝක්ෂයෙන්ද අවබෝධය කරා යන්න පුළුවන්. අපනිහිත විමෝක්ෂයෙන්ද අවබෝධය කරා යන්න පුළුවන්. කොතනින්ද මට අවබෝධය කරා යන්න පුළුවන්? අන්න විමසන්න ඕන දේ. අපි විමසන්නේ එළියේ කෙනෙක්ගේ අවබෝධය ගැන. එළියේ කෙනෙක්ගේ අවබෝධයෙන් විමසලා බලලා යාට පුළුවන් නම් ඇයි මට බැරි කියන අදහසට කමක් නැහැ. ඒ කියන්නේ මේ Taman තුල තියෙන මාන්නේ හොඳ නැහැ. හැබැයි එක්තරා විදියක මාන්නයක් තියෙන එක හොඳයි. මොකද්ද? ඕකට ධර්මී කියන්නේ මාන්නේ නසන්න පුළුවන් කියලා. මාන්නෙම මාන්නේ නසන්න පුළුවන්. කොහොමද මාන්නේ නසන්නේ? සත්‍ය අවබෝධයේ පැත්තෙන් බලන්නේ යා. බලලා දැන් ඒ කාලේ බුදුරජාණන් වදාලා මහණෙනි මාන්නේ නසලා දාන්න කිව්වා. කොහොමද මාන්නේ නසන්නේ? මාන්නේ කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද? නරක දෙයක්. ඉතින් නරක දෙයකින් කොහොමද නරක දෙයක් නසන්නේ? බුදුරජාණන් වදාලා මේ එක්තරා මාන්නයක් තියනවලු. දැන් ධර්මශාලාවේදී මේ බුදුරජාණන් ඉස්සරහා එක භික්ෂුවක් පත්කඩේ දාලා කියනවලු මම ආශ්‍රවක්ෂය කළා. මම බඹසර ජීවිතේ සම්පූර්ණ කළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ හිතේ දැන් ලෝකේ වටිනාකම රැඳෙන්නේම නැහැ. මම ස්වාමීනි ප්‍රපංචකරණයකට යන්නේ නැහැ. තෘෂ්ණා මාන දිට්ටි වශයෙන් මට ස්වාමීනි ලෝකේ අහුවෙන්නේ නැහැ. මම ලෝකයට තණ්හා කරන්නෙත් නැහැ, මානයක් හදාගෙනත් නැහැ, මට දිට්ටියකුත් නැහැ. තෘෂ්ණා මාන දිට්ටි වශයෙන් ස්වාමීනි මම ලෝකේ අල්ලා නැතුව ඉන්න කෙනෙක්. මට එහෙම ලෝකේ පේන්නේ නැති කෙනෙක්. ස්වාමීනි මේ තෘෂ්ණා මාන දිට්ටි වශයෙන් ලෝකේ අල්ලන්නේ නැති මට මගේ අරහත්වයෙන් ඔබ වහන්සේට බුදු පූජා තියලා යන්නයි ආවේ. අද මගේ අරහත්වය ඔබ වහන්සේට බුද්ධ පූජාවක් හැටියට පූජා කරමි කියලා වඳිනකොට අර ධර්මශාලාවේ ඉන්න හාමුදුරුවන්ට මාන්නේ හදාගන්න කියනවා. ඇයි? එයාට පුළුවන් නම් ඇයි මට බැරි? අන්න ඒකත් මාන්නයක් නේ. එයාට පුළුවන් නම් මටත් පුළුවන්. අන්න ඒක තමයි මාන්නේ නසනවා කියන්නේ. ලෝකෝත්තර මාර්ගයට එකතු වීම පිළිබඳ මාන්නයක් හදාගන්නවා. ඒක කෙලෙස් සහිත මාන්නයක් නෙමෙයි. නිකෙලෙස් වීම පිළිබඳ මාන්නක්කාරකමක්. නිකෙලෙස් වීම පිළිබඳ මාන්නක්කාරකම. එහෙනම් නිකෙලෙස් උත්තම භාවයේ පිණිස මාන්නයක් ගොඩනගන. නමුත් අපිට මොකද? කෙලෙස් වලට අපිට මාන්නය තියෙන්නේ. කෙලෙස් වලට. කෙලෙස් සහිත ලෝකයේත් එක්ක ගනුදෙනු කිරීම පිළිබඳ අපිට මාන්නයක් තියෙන්නේ. ඒ නිසා අපිට නැගී හිටින කෙලෙස් වැඩක් නෙමෙයි. දැන් අර හාමුදුරුවෝ ලෙඩ ඇඳේ ඉන්නවා. එතකොට අර වටේ පිටින් ഘോഷාව ඇහෙනවා. අනේ අපේ ගුරුවරයා පිරිනුවම් පායි දැන්. වටේ පිටියයි කතා වෙනවා අපේ ගුරුවරයා පිරිනුවම් පායි දැන්. එහෙනම් අපේ ගුරුවරයා පිරිනුවම් පාන්නයි ලෑස්ති වෙනවා ඇත්තේ. එතකොට දැන් අර එතන හිටිය තව හාමුදුරුව කෙනෙක් ඇවිල්ලා අහනවා මේ ඔබ වහන්සේ පිරිනුවම් පාන්නද ලෑස්තිය? කාගෙන් දහන්නේ? ලෙඩ ඇඳේ ඉන්න හාමුදුරුවන්ගෙන්. අද ඉන්න ලෙඩ ඇඳේ ඉන්න කෙනකින් ඔහොම ඇහුවොත් මොනවා වෙයිද? අද ලෙඩ ඇඳේ ඉන්නවා හුස්ම ඇඳ අමාරුයින්. එතකොට අහනවා මේ මොකද සෝවාන්වත් උනාද? අහනවා. කවුරු හරි ගිහින් අහනවා. ඉතින් බුද්ධ ශාසනය අවුරුදු 7කින් ප්‍රතිඵලත් ලැබෙනවලුනේ. ඒ කියන්නේ ගිහියෙක් වුණත් සතිපට්ඨානෙ වැඩුවොත් ගෝචර භූමියට එකතු වුණොත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 7යි මහන්නේ අනිවාර්යෙන් අරහත්ත්වයට යන්න ඕන කියනවා. 7ට මෙහා ඒ කියන්නේ 7 නම් අවුරුදු 7 ගිහින් නම් අනිවාර්යෙන් හරි රහතුන් නෑම කියමුකෝ. අනාගාමි වෙන්න ඕන කියනවා.
එහෙනම් බලන්න කොච්චර විශ්වාසවන්ත ප්‍රකාශනයක්ද ඒකනේ. කාලයක් පෙන්නලා කියනවා. කිසි ආගමක එහෙම කියන්න බෑ. මේ ඒ කියන්නේ ක්‍රමයක් කියන නිකන් කාල නිර්ණයක් නෙමෙයි. ඒ කාලේ හිටියා අවුරුදු 10ක් ඔය සමහරටියා අවුරුදු 12ක් හිටියොත් එයා බඹසර සම්පූර්ණයි කියලා හිතපු සමහර ආජීව පරිබ්‍රාජක කණ්ඩායම් ඉඳලා තියෙනවා. එහෙම නෙමෙයි. උන්වහන්සේ වැඩපිළිවෙලක් පෙන්වනවා. මේ වැඩපිළිවෙල ඔබ අවංකව ඒ කියන්නේ සතර සතිපට්ඨානයේ මත අවංකව අවුරුදු 12ක් අවුරුදු 7ක් වාසය කළොත් එයා අරහත්ත්වේ කරා යන්න ඕන කියලා. බැරි වෙලා හරි මේ වැඩපිළිවෙලත් එක්ක අරහත්ත්වේ කරා ගියේ නැත්තම් සෝවානුත් නෙමෙයි කියනවා. අනාගාමී වෙලා ඉන්න ඕන කියනවා. එච්චර විශ්වාසවන්ත එකක් තමයි අපි ඉස්සරහා තියලා තියෙන්නේ. එච්චර විශ්වාසවන්තව මේ බුදුරජාණන් වහන්සේලා විහිළුවට මිනිස්සු නලවන්න කතා කරන්නේ. ඒක ඊටා විශ්වාසවන්ත ප්‍රකාශයක්. දැන් එහෙම විශ්වාසවන්ත ප්‍රකාශයක් කළා නම් දැන් උපතින්ම බෞද්ධ උරුමයක් නම් අඩුම දැන් පුංජි හිතන්නකෝ අවුරුදු 20න් ධර්මය හම්බුණා කියලා. ඒත් එයා 30 යන්න කලින් මොකක් හරි වැඩ පිළිවෙලක් යන්න එපාය. දැන් මේ 60ත් විතර ගිහිනුත් නම් දැන් ඉතින් මොනවා හරි තියෙන්න එපාය. යටත් පිරිසෙන් අනාගාමී නැත්නම් අඩුම සෝතාපන්න දැන් අපෙන් අහනවා කවුරු හරි ඉන්නවා. ඉන්නකොට අපෙන් අහනවා අම්මා මේ මොකක් හරි දැන් ගොඩක් සිල් ගත්තා අම්මා භාවනාත් කළා අම්මට මොනවා හරි මේ කාලේ තියනවද කියලා අහනවා. අනිවාර්යෙන් කේන්ති යනවා. මම මේ හුස්ම ගන්න බැරුව ඉන්නවා. උඹ මේ මොනවද අහන්නේ? අනිවාර්යෙන් කේන්ති යනවා. එයි එයාට වඩාපු එකක් ඇතුලේ නැහැ. වඩපු එකක් නැහැ. බුදුරජාණන්සේ කොයි දසධම්ම සූත්‍රයේත් ඕක කියනවා. අවසාන වෙලාවේ ඔහොම ඇහුවොත් එහෙම බිම්බලාගෙන තෘෂ්ටීම් භූතව ඉන්න බැරි වෙන විදියට ඉන්න කියලා. අපි නම් තෘෂ්ටීම් භූතව නෙමෙයි. අපි නම් මේ ලොකු ඇතුළෙත් කෝලහලයක් හදාගන්න මට්ටමක් අපිට තියෙන්නේ. එතකොට දැන් එහෙනම් අපිට තේරෙනවා අපි බුදුරජාණන්සේගේ ධර්මයේ තුල ප්‍රඥාව වඩපු අය නෙමෙයි. දැන් ওই ප්‍රඥාව වඩන්න තමයි දැන් අපිට අලුත් ප්‍රබෝධයක් එන්න ඕන. දැන් අර හාමුදුරුවෝ අහනකොට ඔබ වහන්සේ පිරිනුවම් පානවද කියලා අහනවා ගිහින්. එතකොට දැන් ඔය සමහරට කෙලින්ම අහන්නත් බෑනේ ඔබ වහන්සේ රහත් වෙලාද කියලා. ඉතින් ගුරුවරයානේ. ඒ නිසා අහන්නත් බෑ. අනේ ස්වාමීනි මේ පිරිනුවම් පාන්නට ඔබ වහන්සේ ලෑස්ති. එතකොට ගුරුවරයා කියනවා අපූනේ මම එහෙම රහත් වෙච්ච කෙනෙක් නෙමෙයි කියනවා. මම පිරිනුවම් පාන්න. දැන් බලන්න ලෙඩ ඇඳේ ඉන්නේ. එතකොට කියනවා අනේ හාඳුරුවනි මේ වටින්ම ഘോഷාවක් ඇහෙනවා කියනවා. මිනිස්සු එළියේ කතා කරනවනේ. තනින් තන කතා කරනවා හිමීට හීම් සීරුවට යන කෙනෙකුට ওই කතා ටික ඔක්කොම අදහස ගන්න පුළුවන්. ඒතර කියන මේ එළියේ කතාවක් ඇහෙනවා ඔබ වහන්සේ මේ පිරිනිවන් පාන්න යනවා ඇත්ති කියලා. අපෝනේ එහෙම කියන්න එපා කියනවා. එහෙම කියන්න එපා කියනවා. මේ එහෙම කතා වෙන උන්දලාට ගිහින් කියන්න කියනවා. අපේ ගුරු ස්වාමීන් වහන්සේ පිරිනිවන් පාන්නේ කියලා කියන්න කියනවා. උන්වහන්සේ අපවත් වෙනවා කියන්න කියනවා. ඒතර අර ගෝලයාට දාඩිය දැම්මා. ඇයි? ඕක පුළුවන් ද ගිහින් කියන්න එළියට? කියන්න බෑ. ගෝලෙකෝ මට නම් ඔය කතාව කියන්න බෑ කිව්වා. ඔබ වහන්සේ ඔම කිව්වට මට නම් ගිහින් කියන්න බෑ කිව්වා ඔය වගේ කතාවක්. අනේ හාඳුරනේ මං කොහොමද ඕක කියන්නේ කිව්වා. මේ මිනිස්සු විශ්වාසවන්තව තමයි ඇවිල්ලා එහෙම කතා වෙන්නේ. මට නම් බෑ කිව්වම කියන්න. හරි. එහෙනම් මාව වාඩි කරවන්න කියනවා. ඒ කියන්නේ හොඳටම ඇඟත් දුර්වලයි. කොට්ටේ හොඳට කෙලින් කරලා හේතු කරලා මේ ආයුෂ්මතුනි මාව වාඩි කරවන්න කියනවා. ඔන්න වාඩි කරා දැන් දෙතුන් නමක් ඇවිල්ලා වාඩි කළා. දැන් එළියට වඩින්න කියනවා. අර හාඳුරෝ එළියට වැඩියා. කුටියේ දොරත් වහගෙන එළියට වැඩියා. හෝරා කීපයකින් සද්දයක් බද්දෙකුත් නැහැ. එළිය අර ස්වාමීන් වහන්සේලාත් දන්නවා දැන් ගුරු ස්වාමීන් වහන්සේනේ දොර අරින්නත් එපා කිව්වනේ. දැන් මොකක් හරි කරදරයක්ද දන්නේ නැහනේ. උන්වහන්සේලා එළියේ එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා ඉන්නවා. ඊට පස්සේ කතා කළා. අර හාඳුරුන්ගේ නම කියලා කතා කරා. ඒතර ඒක ස්වාමීන් වහන්සේ මාකේ කුටිය දොර අරගෙන ආවා. ආවට පස්සේ කියනවා ආයුෂ්මතුනි දැන් කියන්න ගුරු ස්වාමීන් වහන්සේ පිරිනිවන් පාන්න ලෑස්ති බව. එහෙනම් මේ අරහත්ත්වයේ පිණිස කාලය නිර්ණය කරගන්න බෑ. හැබැයි කාලයක් ධර්මීය ගැන හොඳට විතර්ක කරලා ਵਿਚාරලා ධර්මීය විශ්ලේෂණය කරලා ධර්මීය මානසිකාරය කරලා ධර්මීය හුරු කරපු ගතියක් තියෙනවා නම් ඒක තියෙන්න ඕන. ඒක තියෙනවා නම්
ජීවිතේ සන්ධ්‍යාවේ වුණත් ධර්මය අල්ලන්න පුළුවන්. හැන්දෑවට වුණත් ධර්මය අල්ලන්න පුළුවන්. ජීවිතේ සන්ධ්‍යාවෙත් ධර්මය අල්ලන්න පුළුවන්. එහෙනම් මේකට කාලයේ සම්බන්ධ ප්‍රශ්නයක් නෑ. එහෙනම් අතීත කනස්සල්ලක් වැඩක් නෑ නේ. බලන්න පින්වත්නි, හරියට කොන්ද කෙලින් තියලා හිටගන්න බැරි කෙනෙකුට බුදුදහම ශ්‍රාවක භාවයේ තුල ප්‍රතිඵලය හදලා දෙන විදිය, සනාත කරන විදිය ධර්මයේ තුල කොහෙද මෙහෙම සනාතකමක් ශ්‍රාවකයා තුල ගොඩනගලා තියෙන්නේ? කොහෙවත් ගොඩනගලා නැහැ. දැන් එතකොට එහෙනම් අපිට මේ ගොඩනැගීම නැත්තේ ඇයි? ප්‍රඥාව නැති නිසා. ප්‍රඥාව වඩනවා නම් ඒ ප්‍රඥාව වඩා ගන්න කෙනෙකුට පින්වත්නි, ප්‍රඥාව වඩා ගන්න කෙනෙකුට උදව්ව ගන්න ඕන මොකෙන්ද? ප්‍රඥාව වැඩෙන්නේ මොකක් මතද? සමාධිය මත. අන්න දැන් එන ප්‍රඥාව වඩන ශිල්පයකුත් පෙන්නවා. ප්‍රඥාව මදිනේ. ඒකනේ සංසාරේ බයවත් හිතෙන්නේ නැති. සසර රැඳිලා ඉන්නකේ අවදානමවත් හිතට වැටෙන්නේ නැත්තේ, සසර රැඳී ඉඳීමේ අවදානමවත් වැටෙන්නේ නැත්තේ මොකක් නිසාද? අපිට අපේ ප්‍රඥාවේ තියෙන අඩුපාඩු නිසා. එහෙම නැතුව මේ බුදුහාමුදුරුවෝ, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන සද්ධාව අපිට තියෙනවා ඇත්තටම. කතාවත් අහනවා. නමුත් අපේ ප්‍රඥාව මදි නිසා අර සසර බය වශයෙන් දැකපු ඥානයක් උපදින්නේ නැහැ. සසර බිය වශයෙන් හඳුනාගත්ත ඥානයක් අපි තුල උපදින්නේ නැහැ. ඒ නිසා අපට අර බයතුපට්ඨාන ඥානය කියන එක උපදින්නේ නැහැ. සසර බිය සහිතයි කියලා අපි තුල වැටහීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට සසර බිය සහිතයි කියලා අපිට වැටහීමක් ඇති වෙන්නේ නැති නිසා, ඒ කියන්නේ සංසාර බය උපදින්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ සංසාර බය උපදවාගෙන ඥානීය තහවුරු කරගෙන සංසාරේ නම් මොහොතක්වත් රැඳිලා ඉන්න ඕන නැහැ. සංසාරයෙන් ඉක්මනට නික්මිලා යනවා නම් හොඳයි කියලා ඔබට දැන් අදහසක් නැත්නම් ඔබ මතක තියාගන්න ඔබේ ප්‍රඥාව නැහැ කියන එක. දැන් ප්‍රඥාව මනගන්න කොහෙවත් මැෂින් නැහැ. පන්සල් වලත් නැහැ. හාඳුරු ළඟත් නැහැ. ගිහින් අහන්නත් එපා. අපිට තේරෙන්නෙත් නැහැ. කවුරු හරි කියනවා නම් ඔයාගේ ප්‍රඥාව මෙන්න මේ ගානට අඩුයි කියලා කියනවා නම් ඒක බොරුවක්. එයා ඒක හිතලා කියන එක. අපේ ප්‍රඥාවේ මට්ටම අපිට කාටවත් කියන්න බෑ, හොයන්නත් බෑ. ඇයි? ඒවා භාග්‍යතුන් වහන්සේට ගෝචර වෙනේවා. අන්ධබාල පෘථග්ජනයන්ට අහු වෙනේවා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේට අහු වෙනේවා. හැබැයි දැන් අපිට යම් කිසි උත්තේජනයක් තියෙනවා. මොකද්ද? ප්‍රඥාව වඩන්න පුළුවන්. ප්‍රඥාව වඩලා ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒක වඩන්නේ ඇයි? අවබෝධ කරගන්න. මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි ප්‍රඥාව වඩන්නේ. එහෙනම් දැන් මේ අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ සසර දුකනේ අවබෝධ කරන්නේ. සසර දුකින් අයින් වෙන්න ඕන. දුක්ඛ සමුදය. සසර දුකෙන් නිදහස් වෙන්න සසර දුක හැදෙන්නේ කොහොමද? දුක්ඛ නිරෝධය. හැදෙන හේතු ටික අයින් කරනවා. සසර නොපැනවීම පිණිස මං කරන්න ඕන මොකද්ද? දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව. ඔන්න ඔය හතර අවබෝධ කරන්ට තරම් අපේ ප්‍රඥාව දියුණු නැහැ. දියුණු නැති නිසා අපට බුදුරජාණන් සේකට උදව් ගන්න කිව්වේ කොහෙන්ද? මොකෙන්ද අපි උදව් ගන්නේ? සමාධියෙන්. එතකොට අපිට සමාධියෙන් උදව්වක් කරන් තියනවද මේ දවස්වල? අපිට තියෙන්නේ දානි දෙනේවයි, බණහනේවයි. ඊට පස්සේ ඔය පොයට උදේට ගින් හවසට පන්සලෙන් ඉනේවයි. ඔය ටික විතරයි තියෙන්නේ. ඔය ටිකත් බොහෝම හොඳයි. මොකද බුද්ධ ශාසනයක් ඇතුලේ ඔය ටිකටත් ලැබෙන ඉඩ හරිම වැඩි. ඒ ටික ඔබට හොඳට තියෙනවා මේ කාලේ. ඒ නිසා ඔබ දක්ෂයි. හැබැයි ඔබ සසරෙන් නික්මීම දක්වාම දක්ෂයි කියලා මං කියන්නේ. එහෙනම් සසරෙන් නික්මීම පිණිස තමයි සමාධිය උදව්ව ගන්න ඕන. ඒතර මේ සමාධියෙන් උදව්ව ගන්න බැරි වෙච්ච තැන පින්වත්නි, සමහර අයගේ සමාධි මට්ටම මොන වගේද දන්නවද? සමහර අයගේ සමාධිය පින්වත්නි ඒ සමාධිය හැම වෙලාවකම මේ හානාභාගීයයි. ඒකට අපි කියනවා හානාභාගියා සමාධි කියලා. හානාභාගිය. එතකොට හානාභාගියා සමාධිය කියලා කියන්නේ පින්වත්නි හැම වෙලාවකම නිකන් පිරිහෙනවා. හිටි ගමන් භාවනා කරන්න ඕන කියලා හිතෙනවා. ඊළඟට ආයි භාවනා කරන්න හිතෙන ඊළඟ වෙසක් එකටයි පොසොන් එකටයි කරන්න ඕන කියලා හිතෙනවා.
ඊට පස්සේ අර එතකොට දැන් මේ හානාභාගය කියන්නේ ඒක අර නීවරණ විසින් මඩිනවා හිත. කාමච්ඡන්දේ ව්‍යාපාව මිනිසු අපිට වැඩ කියන්නේ කාමච්ඡන්දේට. මිනිසු කියනවා නේද මේ හාඳුරණි වෙලාවක් නෑ අපිට වැඩ කියලා. ඒ කියන්නේ අනේ හාඳුරණි මම මේ නීවරණ වලින් බැටකකා ඉන්නේ කියන එක. ආයි කියන්න එපා ඇවිල්ලා ඒක. අපිට වෙලාවක් නෑ හාඳුරණි අපිට වැඩ කියලා කියනෝ නේද? මේ සංසාරයේ උපන් මිනිස්සෙක්ගේ වැඩ ටික තමයි නීවරණ එක ගනුදෙනු කරන එක. ආය ඇවිල්ලා කියන්න පන්සලට ඇවිල්ලා මේ දවස්වල නීවරණ එක ගනුදෙනු කරනවා හාඳුරණි වෙලාවක් නෑ කියලා කියන්න. එතකොට එහෙම දැක්කොත් ඒ කියන්නේ දැන් කියන්න එපා කවදාවත් ඇවිල්ලා ධර්මයේ කතා වෙන තැනක වෙලාවක් නැහෙනි හාඳුරණි වැඩ කියන්න එපා. ඒක ඇස්සේ තියෙන්නේ මොකක්ද දන්නවද? මෙයා නීවරණත් එක්ක සෙල්ලම් කර ඉන්නවා කියන එක. නීවරණත් එක්ක සෙල්ලම් කරනවා. පින්නත්නි කියන්න බල නෑ මට වෙන වැඩ ටිකක් තියෙනවා නෙමෙයි. එහෙම කියන්න බෑ. ඇයි? එක්කෝ යා කාමච්ඡන්දේ වෙනුවෙන් සෙල්ලම් කරනවා. එක්ක ව්‍යාපාදයෙන් බැට කනවා, තීන මිද්දෙන් බැට කනවා. ඒ කියන්නේ ධර්මීට අරතියක් ඇති වෙලා. තීන මිද්ද හැකිලිලා හිත. වෙලාවක් නැහැ කියන එක බොරුවක්. වෙලාවක් නැහැ කියන්නේ බොරුවක්. දැන් ඔබට වෙලාවක් නැහැ කියලා මට අද නම් මැරෙන්න බෑ මට වෙලාවක් නැහැ කියලා ඔබට පුළුවන් ද පස්සට අඩිය ගන්න? පුළුවන් වෙයිද? බෑ. පුළුවන් ද මැරෙන්න වෙලාවක් හොයාගන්න? එහෙනම් ඒ වගේ මෝඩ කතා කියන්න එපා බෞද්ධෙක් නම්. වෙලාවක් නැහැ කියලා කන්නේ නැහැ පින්වත්නි. ධර්මී දියුණු කරන්න වෙලාවක් නැහැ කියලා කන්නේ නැහැ. මේ මොහොතේ සිහිනුවන උපදවාගෙන ඔෆිස් එකෙත් වැඩ කරන්න පුළුවන්. සති සම්පජානේ පාවිච්චි කරලා. මේ වෙලාවේ මිනිස්සු කියනවා නම් අපිට වැඩ කියනවා නම් ඒ වැඩ වෙන මොකක්වත් නෙමෙයි නීවරණ ගනුදෙනුව එච්චරයි. එක්ක යා කාමච්ඡන්දේ වෙනුවෙන් තීන මිද්දේ වෙනුවෙන් උද්ධච්ච කුක්කුච්චේ වෙනුවෙන් විචිකිච්ඡා වෙනුවෙන් මේ ආදී නීවරණයන් එක්ක Tamanගේ ගනුදෙනුව තමයි මිනිස්සු වැඩ කියලා කියන්නේ. වැඩ කියලා කියන්නේ. ඔය නීවරණ ටිකත් එක්ක යා ගනුදෙනු කරනවා එච්චරයි. ඔය අතර ඇත්තටම කියන්නේ එයාට අවංකව අර මේ සසර බය සහිත බව තේරුම් අරගෙන මේ ධර්මයත් එක්ක නැගී හිටින්න ඕන කියලා කියනවා නම් හරි ලේසි වෙලාවක් හදාගන්න එක. එතකොට දැන් වෙලාව හදාගන්න ඕන අපි මොකටද? මොකටද අපි වෙලාව හදාගන්න? මොකද අර සමාධිය වඩන්න වෙනවා. ඇයි? ප්‍රඥාව මදි. ප්‍රඥාව නැති නිසා අපිට මේ සසර බය සහිත බවත් මේ ලෝකේ ඇලීම් ගැටීම් උපාදාන නැතුව ලෝකේ ගත කළ යුතු මේකකට වැටහෙන්නේ නැහැ අපිට. එකකටවත් අපි තුල එහෙම වැටහීමක් හැදෙන්නේ නැහැ. ඇයි එහෙම හැදෙන්නේ නැත්තේ? එහෙම හැදෙන්නේ නැත්තේ අපිට සංසාරේ බය සහිත බවකින් ලෝකේ වැටහෙන්නේ නැහැ. ප්‍රඥාව මදි. එතකොට එහෙනම් අපි වෙලාව හදාගන්න ඕන මොකටද? සමාධියට. දානෙ දෙන්නම නෙමෙයි. එතකොට මේ දානෙ දෙන එකත් හොඳයි. දැන් අපි ඒවට වෙලාවක් දැන් හදාගෙන තියෙනවනේ. ඒක හරිම ලේසි වැඩක්. ඒකට වෙලාවක් හදාගන්න එක. හැබැයි එතකොට දානෙ දෙන එකෙත් වෙලාව හදාගෙන තියෙන්නේ. එයා ආත්මාර්ථකාමීව සසර ප්‍රාර්ථනා කරන අදහසින් සමහර විට. යට හිතේ ඒක තියෙන්නේ. ඇයි හිතනවා සමහරට දානයක්වත් දුන්නේ නැත්නම් ඊළඟට හතර අපායවත් යන්න බැරි නේ. අන්න එහෙම හිතෙනවා හිටිගම. දිව්‍ය ලෝකෙවත් යනවා නම් අඩුම දානි හන්දක් හරි දීලා තියෙන්න ඕන. ඒතකොට යාට එතනක් තියෙන සංසාරේ පැවැත්ම ගැන අදහසක්ද නැවැත්ම ගැන අදහසක්ද? පැවැත්ම ගැන අදහස. ඇයි? අර සමාධිය තුලින් උදව් නැති තැනක පැවැත්මට තමයි ලෝකේ හැදෙන්නේ. එහෙනම් මතක තියාගන්න මෙකල කියනවා නම් කවුරු හරි කෙනෙක් ධර්ම ශ්‍රවණිය තුලින් ඔබ මාර්ගයට එකතු වෙනවා කියනවා නම් ඒක වෙන්නේ නැහැ. සමාධිය තුලින් මාර්ගයට එකතු වෙන්නේ. මොකද සමාධිය මත පිහිටනකොට තමයි උදයත්ගාමිනී ප්‍රඥාවකින් ලෝකේ වැටෙන්නේ. එහෙනම් දැන් අපි වෙලාව හදාගන්න ඕන නීවරණ වලින් බැටකන් නැති මට්ටමටත් වෙලාවක් තියාගන්න. ඒකට අපි කියනවා හිත වඩනවා කියලා. අපි සමාධිය කියලා කතා කරනවා. ඒතකොට ඒකට වෙලාව නැහැ කියලා ඔබට පැත්තකට වෙලා අත් දෙක බැඳගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඇයි බැරි? එහෙම බැරි ඇයි? එහෙම බැරි වෙන මොකක්වත් නිසා නෙමෙයි. එහෙම බැරි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට
සමාධිය දියුණු කරන්නේ නැතුව ප්‍රඥාවකුත් නැහැ. ප්‍රඥාව දියුණු කරන්නේ නැතුව විමුක්තියකුත් නැහැ. විමුක්තිය නැතුව විමුක්ති ඥාන දර්ශනයක් උපදින්නෙත් නැහැ. ඒ කියන්නේ යාගේ හිත අමා නිවනට එකතු වෙන්නේ නැහැ. එතකොට අමා නිවනට අපේ හිත එකතු වෙන්නේ නැති නිසා අපි සමාධිය දියුණු කරන්නත් ඕන. සමාධිය දියුණු කරන්න වෙලාවක් නැහැ. අනී අපිට මේ ධර්මයක් දියුණු කරන්න වෙලාවක් නැහැ කියනවනම් එයා ඒ කියන්නේ නීවරණත් එක්ක මට ගනුදෙනු කරන්න විතරයි වෙලාව තියෙන්නේ කියලා කියන එක තමයි කිය අදහස. ඊට පස්සේ ඒකට වෙලාවක් නැහැ නෙමෙයි ඔබ වෙලාවක් හදාගන්න දක්ෂ නැහැ කියලා කියන්න ආයාවහම. මම අදක්ෂයි හාඳුරුනි. ඇයි මට වෙලාවක් හදාගන්න මට එක්ක කැමති නෑ අරතිය. එක්ක මට උමනාවක් නෑ. වෙලාවක් හදාගන්නවා නම් රැයට පැය භාගයක් කලින් නිදාගෙන උදේ 5ට නැගිටින මිනිහෙකුට 4:00ට ඇරෙන්න බැරිද? හවසටත් පැය භාගයක් වැඩියෙන් නිදාගෙන. එතකොට මේ පැය භාගෙ මොකටද? සමාධියේ ආයෝජනයේට ඔන්න වෙලාව. මහ ලොකු දේවල් නෙමෙයි. නෑනේ මම රෑ වෙලා නිදාගත්තේ. එතකොට රෑ වෙලා නිදාගත්ත හේතුව බැලුවට පස්සේ හරි ලාමක හේතුවක් සමහර විට. එක්ක ටීවී එක බලාගෙන ඉඳලා. රෑ වෙලා නිදාගෙන තින්නේ රූපවාහිනිය බලාගෙන ඉඳලා. එතකොට ඒක පැය භාගයකට කලින් ඕෆ් කරලා හිට උදේ මම මේ බුදුරජාණන්සේ වදාළ මම බෞද්ධ ශ්‍රාවකයෙක් විදිහට මම බුදුරජාණන්සේ වදාළ ධර්මයට එකතු වෙන්න ඕන. ඒකට මන් තුල අප්‍රමාදිකමකුත් තියෙන්න ඕන. මම මේ කාලේ පැය භාගයක් ඒ වෙනුවෙන් කැපවෙනවා කියලා පහමාරට නැගිටින මිනිහෙකුට 5ට නැගිටින්න බැරිද? බැරි නම් ඒක අදක්ෂකමක් මිසක් වෙන මොකක්ද එතන තියෙන්නේ? ඒ පැය භාගෙ බැරිද සමාධිය වෙනුවෙන් වෙන් කරන්න පුළුවන්. නමුත් දැන් කෙරෙන්නේ නැත්තම් මොකද්ද? දක්ෂ නැහැ. එහෙනම් මතක තියාගන්න මේ ලෝකයේ තියෙනවා සමාධියක් හානාභාගිය. ඒක පිරිහෙනවා. හිටි ගමන් දියුණු කරනවා, හිටි ගමන් කඩා වැටෙනවා. එතකොට කඩා වැටෙන්නේ මොන වගේද? නීවරණයන්ගින් පිරිහිලා යන්නේ සමාධිය. එහෙනම් සමාධිය පිරිහෙන්නේ මොකෙන්ද? නීවරණයන්ගෙන්. ඒකට අපි කියනවා හානාභාගියෝ සමාධි කියලා. තව එකක් තියෙනවා. තිතිභාගියෝ සමාධි. තිතිභාගියෝ සමාධි කියන්නේ මොකද්ද? ඒ සමාධිය කඩා වැටෙන්නේ නැහැ. හැබැයි දියුණුවකුත් නැහැ. බලන්නකො ලංකාවේ සමහර අය ඉන්නෝනේ. අවුරුදු 20 භාවනා කරලා දියුණුවකුත් නැහැ. නමුත් භාවනාව අතහැරින්නෙත් නැහැ. ඒකත් එච්චර වැඩක් නැහැ. ඒකත් ගොඩක් වැදගත්. ඒකට කියන්නේ දැන් මේ කියන කතාව ඔස්සේ ඔබ ඔබගේ කතාව විමසන්න. මම මෙතන කොතනද ඉන්නේ කියලා. ගොඩාක් දිනකින් හානාභාගිය තැන. නීවරණ වලින් වැඩපිළිවෙලම අතහැරෙන තැනක ඉන්නේ. තව එකක් තියෙනවා පින්වත්නි. විශේෂ භාගියෝ සමාධි. විශේෂ භාගියයි මේ සමාධිය. මොකද්ද විශේෂ භාගියයි කියන්නේ? විශේෂ භාගියයි කියලා කියන්නේ ඒක වහා දියුණුව කරා යනවා. එතන දියුණුව කරා යනවා කියන්නේ යටත් පිරිසින් පළවෙනි ධ්‍යානෙවත් උපද්දව ගන්නවා. දෙවෙනි ධ්‍යානියවත් උපද්දව ගන්නවා. තුන්වෙනි ධ්‍යානියවත් උපද්දව ගන්නවා. ඒක හොඳ එකක්. ඒකට අපි කියනවා මොකද්ද? විශේෂ භාගියෝ සමාධි කියලා. හැබැයි ওই තුනම තිබ්බත් වැඩක් නැහැ. ওই තුනම නොතිබුණත් වැඩක් නැහැ. වැද්දගත්ම දේ තමයි බුද්ධ ශාසනයේ නිබ්බේද භාගියෝ සමාධි. සසර කල කිරවන සමාධියක් තියෙනවා. සසර කල කිරවනවා. ඒ සමාධියට එකතු වුණාට පස්සේ සසර කල කිරිලා යනවා. ඒ කියන්නේ සංසාරේ රැඳිලා ඉන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. කලකිරිලා යනවා. ඒකට කියන්නේ නිබ්බේද භාගීය සමාධිය. ඒතර මේ කලකිරින්නේ වෙන මොකක්වත් නෙමෙයි. අනිච්චානුපස්සී විහෙරතෝ, විරාගානුපස්සී විහෙරතෝ, නිරෝධානුපස්සී විහෙරතෝ, පටිනිස්සග්ගානුපස්සී විහෙරතෝ කියලා 4 ආකාරයකින් යා විදර්ශනා කාල පරිච්ඡේදයකට එකතු වෙනවා. එයා තමන්ගේම ලෝකය තමන්ගේ ලෝකය තියෙන්නේ, තමන්ගේ කතාව, දැන් තමන්ගේ පැවැත්ම ගැනනේ අදහස තියෙන්නේ. සසර කියන්නේ තමන්ගේ පැවැත්ම සංසාරේ හැමෝටම නෑනේ. සසර පැනවෙන්නේ තමන්ට තමයි සංසාරය කියන එක පැනවෙන්නේ. ඒතර තමන්ට තමයි සංසාරය කියන එක පැනවෙන්නේ. ඒතර තමන්ට අනාගතයේ සංසාරයේ පැනවෙන්නේ කවද්ද? අද. අනාගතයේ නිමැවුම් කාර්යය අද ඔබ විසින් ගොඩනගා ගන්න අවිද්‍යාව සහගතව පරිහරණය කරන ආයතන ලෝකය.
අවිද්‍යාසහගතව වර්තමානයේ ඔබ ලෝකේ පරිහරණය කරනවා නම් ඒ තාක් කාලයක් ඔබට සංසාරයේ පැනවෙනවා. එතකොට අද ඔබට අවිද්‍යාවෙන් නැතුව කලකිරින ස්වභාවයෙන් නම් නිබ්බේද භාගී සමාධියකින් මේ වෙලාවේ අත්දැකීම් තුල කලකිරින ස්වභාවයක් නම් තියෙන අනාගතයේ දුක පැනවෙන්නේ නැහැ. කලකිරෙනවා කියලා කියනකොට ලෝකේ නිකන් අර ජීවිතේ පාවෙන එක නෙමෙයි මෙතන කියන්නේ. සසරයි යාට කලකිරෙන්නේ. නමුත් අපිට මොකද්ද වෙන්නේ? ජීවිතේ කලකිරෙන්නේ. මට නම් එපා වෙලා තියෙන්නේ මෙරිලවත් යන්නේ නැහැ නේ කියලා සමහර අය කියනෝ නේද? ඒ මැරෙන්න ආසාවකට නෙමෙයි. විඳවන්න තියෙන බයට. හොඳ සනීපෙට කාලා බීලා ඉන්න දවසක කවුරු හරි කියනවද? උන්ටට කාලා බීලා ඉන්න දවසක කියනවද? අනේ මැරිලවත් යන්නේ නැහැ නේ කියලා කවුරු හරි කියලා තියනවද? කියන්නේ. එහෙනම් අපිට තියෙනවා අනේ මැරිලවත් යන්නේ නෑනේ කියලා හිතන්නේත් තණ්හාවටමයි. තණ්හාවටම. එයා බලාපොරොත්තු වෙන සුඛාස්වාදය ඒකට එයා තණ්හා කරනවා. නමුත් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ එයා හිතනවා මැරුණාට පස්සේ හරි කවදා හරි මේකට වඩා වෙන එකක් හරි හම්බෙන්නේ නැතේ කියලා අනාගතේ විශ්වාස කරගෙන ඉන්නවා. ඒක තරම් මෝඩකමක් නැහැ. මෝඩ අදහසක්. එතකොට පින්වත්නි දැන් මේ විදියට යම් වෙලාවක ඒ පුද්ගලයා තුල තමන්ගේ ලෝකය තුල වර්තමානයේ දුක සකස් වෙන්නේ අනාගතයේ දුක හදන්නේ වර්තමානයේ තුල අනාගතේ කවුරු හරි හදන කෙනෙක් නෑ මේ තොරතුරු බලාගෙන කාටවත් කරන්න බෑ මේක මේ වෙලාවේ දුක හැදෙනවා කාම භවය මේ වෙලාවේ පැනවෙනවා එතකොට කාමෝගය අද පැනවෙනවා. ඕගය කියන්නේ සැඩපහරනේ. සැඩපහරකට අහුවෙලා ගහගෙන යනවා කියලා අපි කියන්නේ කාමෝගයයි, භවෝගයයි, දිට්ඨියෝගයයි, අවිජ්ජාෝගයයි කියලා ඕග හතරකට අහුවෙලාලු ගහගෙන යන්නේ. කවද්ද ගහගෙන යන්නේ? හෙට ගහගෙන යයි. එහෙමද? නෑ දැන් මේ වෙලාවේ ඕග හතරටම අහුවෙලා ඉන්නේ. කවුරුවත් දන්නේ ධර්මයේ දන්නේ නැත්තම් මම අද ඕගයකට අහුවෙලා කියලා. දැන් මම මේ ඕගේ ගහගෙන යනවා. මේ දැන් ඕගේ ගහගෙන බනහගෙන ඉද්දි ඕගේ ගහගෙන යනවා. කාටවත් හිතෙන්නේ නැහැ වර්තමානයේ සංවේදීකම නැහැ. වර්තමානයේ සිහිනුවනේ නැත්තම් මේක තේරෙන්නේ නැහැ. එතකොට දැන් කාමෝගේ කැමැත්ත දැන් උපදිනවා. භවෝගය. එතකොට වර්තමානයේ තුල ඒ කැමැති ලෝකේ නැවත නැවත පරිහරණය කරන්න හිතෙනවා. භවයේ පැනවෙනවා. දිට්ඨියෝගය. මේ වර්තමානයේ කැමැත්ත පදනම් කරගෙන ඇති වෙච්ච ලෝකේ විඳින මම ඉන්නවා. වින්දනයේ ගෙනාපු ලෝකයකුත් එළිය තියෙනවා. ඒ එළිය ලෝකේ පරිහරණය කරනකොට ඒ ලෝකයේ සම්බන්ධ අදහසක් මගේ හිතේ තියෙනවා. අන්න දිට්ඨිය. මම මගේ ආත්මය කියන අදහස වර්තමානයේ තියෙනවා. එතකොට යා එළිය ලෝකේ පරිහරණය කරනකොට ඇතුළ ලෝකේ අවිද්‍යාවෙන් අල්ල ගන්නවා. ඇත්තටම විද්‍යාව තියෙනවා නම් ලෝකේ සමුදයයි නිරෝධයයි පේන්නේ. ඇති වෙලා නැති වෙලා යන එකයි පේන්නේ ප්‍රඥාවට. ඒ නිසා තමයි අර නිබ්බේද භාගීය සමාධිය මත පිහිටා බුදුරජාණන් වහන්සේ ලෝකේ බලන්න කිව්වේ කොහොමද? අනිච්චානුපස්සී විහෙරති. අනිත්‍ය වශයෙන් බලන්න කිව්වේ ලෝකේ. අනිච්චානුපස්සී විහෙරති. විරාගානුපස්සී විහෙරති. නොඇලෙමින් ලෝකේ දිහා බලන්න කිව්වේ. අපි ඇල්ලිලා ලෝකේ මල්ලගෙන ඉන්න ගමන් හිටි ගමන් කියනවා අනිත්‍යයි කියලා. ඇල්ලිලා ඉන්න ගමන් විරාගානුපස්සී විහෙරණයක් අපට නැහැ. නිරෝධානුපස්සී විහෙරති. ලෝකේම නිරුද්ධ වෙවි යන ආකාරයට මේ අපි ලෝකේ දකින්නේ. ලෝකේ නිරුද්ධ වෙවි යන විදියට අපිට ලෝකේ තේරෙන්නේ නැහැ. පටිනිස්සග්ගානුපස්සී විහෙරති. ඒ නිසා ලෝකේ අතහැරින්නේ නැහැ අපිට. ඇයි අපිට ලෝකේ අතහැරින්නේ නැත්තේ? අපිට ලෝකේ අතහැරින්නේ නැත්තේ අපි ලෝකයේම පිළි අරගෙන ඉන්න නිසා. ලෝකයේම පිළි අරගෙන ඉන්නවා. එතකොට ලෝකයේ පිළි අරගෙන ඉන්න තාක්කල් පින්වත්නි අරුබුදේ එහෙමමයි. ලෝකේ නිට්ටය වශයෙන්, රාගික වශයෙන්, ඒ වගේම ස්ථිර වශයෙන් Tamanගේ වසඟේ පවත්වන්න පුළුවන් ලෝකයක් විදියට පිළි අරගෙන ඉන්නවා. කවද්ද? අද. ඒ තාක් සංසාරේ හැදෙනවා ඉස්සරහට. එහෙනම් මේ සංසාරේ හැදෙන එක නවතිලා නැහැ. අදත් සංසාරේ හදමින් අපි ඉන්නවා. යම් වෙලාවක දියුණු කරපු ප්‍රඥාවකින් අනිච්චානුපස්සීව බැලුවොත් දුක්ඛානුපස්සීව බැලුවොත් ඇත්තටම උතන නම් කියන්නේ අනිච්චානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියන ඔය හතර ක්‍රමයෙන් බැලුවොත් ඔය බලන එකට අපි කියන්නේ විදර්ශනාව කියලා. ඒ බඳු ආකාරයකට බලන්න පුළුවන් මට්ටමට හිත හදාගන්න එකට අපි කියනවා නිබ්බේද භාගියෝ සමාධි කියලා.
කලකිරෙනවා ලෝකය ගැන. ලෝකය ගැන කලකිරෙනවා. කලකිරෙමින් ලෝකයේ කිසිවක් අල්ලගන්න නැති බව දකිමින් වාසය කරනවා. එහෙම දකිමින් වාසය කරන ශ්‍රාවකයෙකුට බලාගෙන ඉඳයාට ලෝකය අතහැරෙනවා. බලාගෙන ඉඳ නමුත් පින්වත්නි අපි ජීවිතයේ මෙහි අවුරුදු 60ක් 65ක් 70කුත් ඉඳලා තවත් ලෝකයේ පස්සෙම ලුහු බඳිනවා. මේ දුවගෙන යන පිම්මට ජයග්‍රහණය කරපු ලෝකයේ එක්කෙනෙක්වත් නැහැ. එක්කෙනෙක්වත් නැහැ. නිකෙලස් මුනිවරයෙක් හැර එක්කෙනෙක් අභිභවා වේගෙන් දුවනවා. දිනපු මිනිහෙක් නැහැ පින්වත්නි. මිරිඟුවක් පස්සේ දුවනවා. ඈතින් පේනවා ජයග්‍රහණිය තියනවා වගේ. හම්බ වෙන්නේ නැහැ ජයග්‍රහණිය. ඈතින් පේනවා ජයග්‍රහණිය තියනවා වගේ. හම්බ වෙන්නේ නැහැ. ඇයි හම්බ වෙන්නේ නැත්තේ? පින්වත්නි දුවන්නේම මිරිඟුවක් පස්සේ. ඒ කියන්නේ මේ අපි ගොඩනගාගත්ත සංඥා ටික ඔක්කොම විපල්ලාස. අපි කියන්නේ ඒවට සංඥා විපල්ලාස කියලා. ඇත්ත නෙමෙයි. නැති දෙයක් ඇති බවට හිතට වැටහෙනවා. දුවනවා ඉතින්. නැති දෙයක් හිතට ඇති බවට වැටහෙනවා. ආයතන හයෙන්. ඊට පස්සේ ඇතයි කියලා හිතාගෙන දුවනවා. නැති දෙයක් ඇති බවට දිව්වට කොච්චර දිව්වත් හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැහැ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑනේ. ඔබ වහන්සේලා නෑ කිව්වට මේ එළියේ තියෙන්නේ. එළියේ ලෝකයක් තියෙනවා. හැබැයි ආත්මසාරයෙන් පිළිගන්න මොකුත් නෑ. ඒ කියන්නේ අන්න එක අනාත්මය කියන්නේ. ආත්මසාරයෙන් පිළිගන්න පුළුවන් පොඩි හැටි කැලලක් තියෙනවනම් කියන්නේ මොකුත් නෑ. ඔක්කොම අනාත්මයි. ඇයි අනාත්ම වෙන්නේ? අනිත්‍ය නිසා. අනිත්‍ය නිසා. අනිත්‍ය නිසා අනාත්මයි. ඒතර එහෙම අනාත්ම ලෝකයක් තමයි අපි පාවිච්චි කරන්නේ. අපි පරිහරණය කරන්නේ. ඉතින් අනාත්ම ලෝකයකින් ආත්මීය සාරයක් ගොඩනගාගෙන ලෝකේ පස්සේ යනවා. ලෝකේ කාටවත් ඒ ලෝකේ හම්බ වෙලා නැහැ. හම්බ වෙන්නෙත් නැහැ. එහෙනම් මේ දුවන්නේ දිනුමක් නැති ලෝකයක. ජයග්‍රහණයක් නැති ලෝකයක. ඒ වුණ ජයග්‍රහණයක් නැති ලෝකයක දුවන්නේ අනිත් කිනාවත් පහු කරගෙන යන්න. පහු කරගෙන ගියාට දිනපු මිනිහෙක් නැහැ. හැබැයි මේක නිවන් දකින්නකන් දුවන්න වෙනවා. සසර විඩාවක් තියෙන පින්වත්නි. පටිනිස්සග්ගානුපස්සී විහෙරති. ලෝකේ අතහැරලා දාපු තැනක දුවන්ට කිසිවක් නැති බව තේරෙනවා. එහෙම යා නිවිල යනවා. දුවන එක නතර කරලා දානවා. නමුත් දුවන එක නතර කරන එක ලේසි නෑ. මොකද ඇති බවටම ඉස්සරහින් දෙයක් පේනවා. මිරිඟුව වගේ. එතකොට දුවන්නමයි හිතෙන්නේ පිපාසයේ තියෙන මිනිහෙකුට. දුවන්නමයි හිතෙන්නේ. දුවන්න පිපාසය වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. නමුත් එයා පිපාසය සංසිඳුව ගන්න කියලා දුවන්නේ. දුවන්න පිපාසය වැඩි වෙනවා. හැබැයි මේ දැන් තියෙන පිපාසය කොහොම හරි කමක් නැහැ. දැන් දුවලා තේරුමක් නැහැ කියලා යම් කෙනෙක් නැවතුනොත් තියෙන පිපාසය විතරක් තියාගෙන ගමන ඉවර කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ අතීත සංස්කාර වලින් හැදිච්ච දුක මෙහෙම තියෙනවා. මේ රූපේ හැදිලා තියෙන එකනේ රහතන් වහන්සේලාට දුක තියෙන්නේ. ඒ රහතන් වහන්සේලාට කායික දුක තිබ්බේ. දැන් සාරිපුත්තයන් වහන්සේ සම්පූර්ණයෙන් ලේ අතිසාරය හැදිලා පිරිනුවම් පාන්නේ. එහෙනම් පරණ ඇදිච්ච සංස්කාරවල හැඩයක් තිබ්බද නැද්ද? අනාගතයේ ආයේ කවදාවත් ප්‍රශ්න නැහැ. අනාගත ප්‍රශ්න නැහැ. අතීතයේ අර දුවගෙන ආපු ගමනේ දුවගෙන ආපු සාංශාරික පිපාසයේ තිබ්බා. ඒ පිපාසය වැඩි වෙමින් තිබුණා. ඉස්සරහට ආයේ පිපාසයක් හැදෙන්නේ නැයි. දුවන එක නතර කරලානේ. ඒත් ඉස්සරහින් මිරිඟුව පේන්න දුවනවා. බුදු කෙනෙක් තමයි ඔළුව අත ගාලා ටොක්කකුත් ඇනලා කිව්වේ. ඉස්සරහින් වතුර නෙමෙයි තියෙන්නේ. ඉස්සරහින් මිරිඟුව තියෙන්නේ. ඒක තේරුම් කරන්න අතීතයේ කතාවක් කිව්වා. දැන් අතන ඉඳලා දුවද්දිත් ඕක පේනුණා නේද? අතන ඉඳලා දුවද්දිත් පේනුණා නේද කියලා. ඒක තමයි අර අතීත අනාගත වර්තමාන පච්චුප්පන්න අජ්ජත් බහිර වශයෙන් විදර්ශනා කරන්න කියන්නේ. ඒ විදර්ශනා කරනකොට තමයි ලෝකයේ අතහැරෙන්නේ. ඒකට පටිනිස්සග්ගානුපස්සනාව කියනවා.